ඉන්ෂොට් ඇප් එක හරහා ඔයාගේ වීඩියෝ එකකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරගන්න. මුලින්ම ඉන්ෂොට් ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන වීඩියෝ කියන එක දීලා මෙන්න මේ නිව් කියන එකෙන් ඔයාට අවශ්‍ය වීඩියෝ ක්ලිප් එක තෝරගන්න. ඊට පස්සේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන හරි ලකුණ දීලා මෙන්න මේ ඉන්ෂොට් කියන වෝටර්මාර්ක් එක ෆ්‍රී රිවිව් කියන එකෙන් මෙන්න මේ විදිහට ඇඩ් එක ප්ලේ කරලා ඔයාට අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඔඩියෝ කියන එක ක්ලික් කරලා මෙන්න මෙතන මියුසික් එකට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ ඉන්ෂොට් ඇප්ලිකේෂන් එකෙන් තියෙන ලස්සන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් තෝරගන්න. නැත්නම් ඔයා ගැලරියෙන් ඩවුන්ලෝඩ් කරපුවා හරි මේ විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම උදාහරණයක් විදිහට මේ වගේ එකක් දාලා පෙන්නන්නම්. ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා. ඔයා කැමති බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඔයාට තෝරගෙන මෙන්න මෙතන ධන ලකුණ දුන්නාම ඔයාට මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක මේ විදිහට ප්ලේ කරාන් පස්සේ ලස්සනට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ප්ලේ වෙනවා. හරි අපි බලමු දැන් කොහොමද මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඔයාට අවශ්‍ය නැති තැනකින් කපලා වෙන් කරගන්න කියලා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට අවශ්‍ය තැනට වීඩියෝ ක්ලිප් එක ගෙනහිල්ලා පෝස්ට් කරගෙන මෙන්න මේ වාගේ ට්‍රැක් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන ස්ප්ලිට් කෙනෙක් කපන්න. ඊට පස්සේ ඔයා ඩිලීට් කෙනෙක් ලැබුවාම ඔයාට අවශ්‍ය නැති ටික කැපිලා ඔයාට අවශ්‍ය ටික මේ විදිහට එනවා. ඊට පස්සේ ඒ වාගේ ට්‍රැක් එක ඩබල් ක්ලික් කරලා මෙන්න මෙතන ෆේඩ් අවුට් එකයි ෆේඩ් ඉන් එකයි තප්පරයක් විතර දෙන්න. එතකොට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ලස්සනට පටන් ගන්නවායි ලස්සනට ඉවර වෙනවායි ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලස්සනට අපේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක මෙන්න මේ ඉන්ෂොට් ඇප්ලිකේෂන් එක හරහා වීඩියෝ එකට ඇඩ් කරගන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන එක්ස්පෝර්ට් කියන එක දීලා රෙසලූෂන් එක ෆ්‍රේම් රේට් එකයි දීලා ඔයාගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න.